මේ කියලා 4 දෙනා කෑවනේ බොලා. ඊයේ පෙරේද මචං අපේ ලංකාවේ ප්‍රසිද්ධ පාසලක යම් දෙයක් සිදු වුණානේ. ඉතින් ඒ සම්බන්ධව අපේ හාමුදුරුවෝ ලස්සන පැහැදිලි කිරීමක් කරනවා අපි ගිහින් අහලා බලමු මචං. ලංකාවේ තිබු රාජකීය විද්‍යාලයක්නේ ගෞරවණීය. මේ කියලා 4 දෙනා කෑවනේ බොලා. තමන්ගේ දරුවා වාගේ සත් ආකල්පයෙන් අර දරුවාට ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න හිටපු මේ කියලා ඒකත් එක්කන් දීග ගියානේ සල්ලි වලට පෙරේතකම්. ඒගොල්ල බණ ඉවර වුණාම කියන හාඳුරුව ගෑනුන්ට බැන්නලු නෑ ඒ කියලා වඩම්මගෙන ඇවිල්ලා පූජා පවත්වන්න. අබ්බෝ මාර සාතික ඇත්ත කතා කරන්නේ හොඳේ. ගෑනු කොම එහෙම විකුණන එකක් නෙවෙයි. දැන් ගෑනු කොම විකුණනවා. අර රූපවාහිනිය බලන්නකො සබන් කෑල්ලක් පෙන්නුවත් ගෑණියෙක් වික්කා. යකඩයක් වික්කත් ගෑණියෙක් විකුණනවා. ඒක නම් ඇත්තම කතාව. අර දඹුළු පාරේ ගහලා තියෙනවා කටවුට් එකක් 20යි 20 කටවුට් එක. ගෑණියා ටයර් එක උඩින් කකුල තියාගෙන ඉන්නවා. ඔව්. අර පැත්තෙන් එනේ උන්ට සිනමාව පේන්නේ. මොකද්ද මේ විකුණන්න හදන්නේ? ටයර් එක. ටයර් එක තමයි භාණ්ඩය. ප්‍රදර්ශනය කරන්නේ ගෑණිගේ කකුල. ඇබොල සිව් මැලි ගෑණියෙක්ගේ කකුලයි ටයර් එකයි දෙක ගැලපෙනවද? කොහෙත්ම නෑනේ බං කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඇත්තටම බං මේ අනේ මන්දා ඒ කියන්නේ මොන දේ මොන ඇඩ් එක දැක්කත් මොන දේ කරත් ගෑණියෝ තමයි මචං ප්‍රදර්ශනය කරන්නේ. විකුණන්නේ ටයර් එකක් ඒ වුණාට ගෑණි තමයි ටයර් එකේ ඉන්නේ. ඇඩ් එකේ ඉන්නේ. කිසිම තේරුමක් නෑ. ඉතින් අපේ හාමුදුරුවෝ ලස්සනට ඒ ගැන පැහැදිලි කරනවා. මේ ඉතින් ඔයත් මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා හැමෝටම බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා මචං.